මම මේ වීඩියෝ එක කරන්න යන්නේ ෆිසික්ස් පිළිසුරු MCQ 1982 ඉඳන් 2024ට යනකම් ඒකක මාන අහු ප්‍රශ්න ටික. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ 1983 අහු ප්‍රශ්න. පරීක්ෂණයකදී අරය A වන v වේගයකින් වැටෙනවා. මේක අරයක් මේක වේගය. ගෝලයක් මත F නම් ඝර්ෂණ බලය. F කියන්නේ ඝර්ෂණ බලය. යන සූත්‍රය. F සමානයි K A v වර්ග. යන සූත්‍රයෙන් දෙන්න බව සොයාගෙන ඇත. කේවල මාන වන. ඒක සමාන කිරීමක් තියෙන්නේ. එතකොට මේ දෙපැත්තෙම ප්‍රකාශන දෙකේ මාන සමාන වෙන්න ඕනේ. දෙපැත්තෙම මාන ලියන්න. F වල මාන සමාන වෙන්න ඕනේ K වල මාන වතාවක් A වල මාන වතාවක් v වර්ගයේ මාන. F වල මාන කියන්නේ බලයේ මාන. බලයේ මාන mLT ඍණ 2. හරිද? බලයේ මාන මතක නැත්නම් පොඩි කාලේ මතකදී සමීකරණයක් තියෙනවා නිව්ටන්ගේ දෙවෙනි නියම F සමාන m. ඒකෙන් හදලා ගන්න පුළුවන්. F සමාන m බලය කියන්නේ ස්කන්ධය වතාවක් ත්වරණ. ස්කන්ධයේ මානය m ත්වරණේ මාන නම් මතක තියෙන්න ඕනේ LT ඍණ 2. mLT ඍණ 2 සමානයි කේවල මානය තමයි අපිට හොයන්න තියෙන්නේ. කේවල මානය කියන්නේ අරයක් නේ කියන්නේ දිග. ඒ කියන්නේ L වතාවක් v වර්ග. v කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ LT ඍණ 1. ඒකේ වර්ගය. පොඩ්ඩක් සුළු කරගන්න. mLT ඍණ 2 සමානයි k වතාවක් L වතාවක් මේක ලියන්න පුළුවන්. දෙපැත්තෙන් වර්ග ගන්න L වර්ග t ඍණ 2. L එකක් කරා. කේවල මාන වලදී මේ වෙතේ m තියෙනවා. මේක මෙහෙට ගියපුවම n L ඍණ 2 වෙනවා. එතන t ඍණ 2 t ඍණ 2 කැපිලා. ml ඍණ 2 තමයි උත්තර. දෙවෙනි උත්තරය. හරි දෙවෙනි ගාන තියෙන්නේ 1985 ගාන. ඝන ද්‍රව්‍යයක තාපධාරිතාව C. C උෂ්ණත්වයේ ශ්‍රිතයක් ලෙස පහත දැක්වෙන අයුරින් දිය හැක කියනවා. C සමානයි alpha t ධන beta t වල ගන්න. මේ උෂ්ණත්වයේ ශ්‍රිතයක් විදිහට ලියලා තියෙනවා. මේ දෙක නියත කියනවා. උෂ්ණත්වය ගණය. බීටා හි ඒකක විය හැකියි. හරි ඔයාලා දන්නවා සමාන කිරීමකින් ධන ලකුණකින් හෝ ඍණ ලකුණකින් වෙන වෙන ප්‍රකාශනවල මාන සමාන වෙනවා. මේ කියන්නේ ඒකක සමානයි. එතකොට ඔයාලා ලියන්න පුළුවන් මේ තාපධාරිතාවයේ ඒකක මෙන්න මේ ප්‍රකාශනයේ ඒකක වලට සමානයි කියලා. තාපධාරිතාව ඒකක වෙන්නේ ජූල් කෙල්වින්. සමානයි. මේක ලිව මේක ඒකක වලට මේක ඒකක සමාන කරන්න හදලා. මේකට මේ බීටා ඉන්නවා බීටා වල ඒකක අපි දන්නේ නැහැ. T කියන්නේ උෂ්ණත්වය. ඒකවල මේ සෙල්සියස් කියලා ලියන්න බෑ. දැන් කෙල්වින් වලින් උෂ්ණත්වය දීලා තියෙන්නේ. මේ බලන්න උත්තර වල කෙල්වින් ඉන්නේ. එතකොට කෙල්වින් වල ගණයක් වෙන්න ඕන. ඒක බීටා සමාන නම් මේක මේ පැත්තට ගෙනාවම J K ඍණ 4 වෙනවා. මේක ඍණ 3 වෙනවා මේකට. ඊට පස්සේ උත්තර. හරි තුන්වෙනි ගාන 1986 අගුවා. එක්තරා ලක්ෂණ සහිත වායුවක පීඩනය P පරිමාව V සහ උෂ්ණත්වය T අතර සම්බන්ධතාව දීලා තියෙනවා මෙන්න මේ සමීකරණය. P ධන A බෙදීම V වර්ගයේ වරහන් V සමානයි RT. මේ A නියතයක් වන අතර R සර්වත්‍ර වායු නියතය මේකි මාන. දැන් මේ ගැන දැන් හිතන්න යන්න බෑ මේ පැත්ත බලන්න මේක ධන ලකුණකින් වෙන් වෙනවා ඉන්නේ. එහෙනම් මෙන්න මේ P වල මාන මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශය මේ ප්‍රකාශය මාන වල සමාන වෙන්න ඕන. දැන් අපි එහෙම ලියමු. P
P වල මාන සමාන වෙනවා A බෙදීම V වර්ගයේ මාන. A වල මාන තමයි P කියන්නේ පීඩනයක් කියනවා. පීඩනය වල ගන්න පුළුවන් මාන මතක නැත්තම් බලය බෙදීම වර්ගඵලය කියලා ගන්න. එතකොට M L ඍණ 1 T ඍණ 2 ML T ඍණ 2 කියලා බලය එන්නේ ඒක වර්ගඵලයෙන් බෙදුවම වර්ගඵලය කියන්නේ L වර්ගයනේ. ඒ දෙක සුළු නම් එතන L ඍණ 1ක් තියෙනවා. සමාන A වල මාන තමයි හොයන්න කියන්නේ. V වල මාන V කියන්නේ පරිමාණ. එහෙනම් පරිමාණ මාන L ගණය ඒකේ වර්ගයක් වෙනවා. නෑ L වල 6 වෙනි වර්ගය. L ගණය ඒකේ වර්ගය. හරි A වල මාන එතකොට ලියන්න පුළුවන්. ML ඍණ 1 T ඍණ 2 වතාවක් මේක L වල 6 වෙනි එක. ඒක නේ වැත්තත් එක ගුණ වෙන්න තියෙන්නේ. L වල 6 වෙනි බර. අපිට එනවා A වල මාන ML ඍණ 1යි 6යි කියන්නේ 5යි. 5 වෙනි බර. T ඍණ 2. A වල මාන. තුන්වෙනි උත්තරය. හතරවෙනි ගාන 1987 යපු ගාන. ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව. කලින් ගාන තිබ්බේ තාපධාරිතාව. දැන් තියෙන විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව කියන්නේ හැම වෙලේම කිලෝග්‍රෑම් එකකට කියන්නේ. ඒක C කියලා දීලා තියෙනවා. ඕකේ. විශිෂ්ට තාපධාරිතාව මේකේ අහන්නෙත් ඒක. ඒකට ජූල් කිලෝග්‍රෑම් එකට කෙල්වින් නේද? මේකේ සෙල්සියස් සංචකය. බලන්න උත්තර දෙන්න සෙල්සියස් සංචකය මේකේ කෙල්වින් දාන්න තු සෙල්සියස් සංචකය දාන්න. ජූල් කිලෝග්‍රෑම් එකට සෙල්සියස් සංචකයට. විශිෂ්ට තාපධාරිතාව දෙනවලු මෙන්න මේ සමීකරණ. C සමානයි A ධන BT වර්ග. වань මේකත් උෂ්ණත්වයේ ශ්‍රිතයක් විදිහට දීලා තියෙනවා. T උෂ්ණත්වයේ වේගය කියලා දීලා දෙනවා. A හා B වල ඒකක පිළිවෙල. දැන් ඔයාලා දන්නවා සමාන කිරීමකින් ධන ලකුණකින් හෝ ඍණ ලකුණකින් වෙන්න වුනහම ඒ ප්‍රකාශන වල මාන ඒකක සමාන වෙනවා. එතකොට මේ C වල ඒකක කෙලින්ම මේ A වල ඒකක වලට සමාන වෙනවා. මොකද දෙන්න සමාන ලකුණකින් වෙන් වෙලා නැහැ. එහෙනම් A වල ඒකක වෙන්න ඕනේ. මේ C වල ඒකකම තමයි. ජූල් කිලෝග්‍රෑම් මීටර සෙල්සියස් සංචකයට. ඊට පස්සේ වලට ඕනනම් ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයේ ඒකක මේ ප්‍රකාශනයේ ඒකක වලට සමාන වෙනවා. නැත්නම් මේකට සමාන කියලා ගන්න පුළුවන්. වලට ඒ වල ඒකකේ මෙතන වැරදුනොත් එහෙනම් මේකත් වැරදිනවා. මේ දෙක ගත්තොත් එහෙනම්. ඉතින් මම ගන්නවා C වල ඒකක මෙන්න මේ BT වර්ගය කියන එකට සමානයි කියලා. BT වර්ගය ඒකක කියන එකට සමානයි කියලා. එතකොට C වල ඒකකෙ වෙන්නේ ජූල් කිලෝග්‍රෑම් මීටර සෙල්සියස් සංචකය. සමාන නම් B වල ඒකක තමයි ලියන්න තියෙන්නේ. T කියන්නේ උෂ්ණත්වය. මේ උෂ්ණත්වය සෙල්සියස් වලින් තියෙන එකකින් සෙල්සියස් අංශක වල වර්ගය. සුළු කරන්න B වල ඒකක එනවා. මේක මේ පැත්තට දාන්න. එතකොට ඍණ 2 වෙනවා මේක. ඒ කියන්නේ ඔක්කොම ඍණ 3. ජූල් කිලෝග්‍රෑම් මීටර සෙල්සියස් අංශක ඍණ 3 ඉවර. ඒ කියන්නේ උත්තර වලින් දෙවෙනි උත්තර. පස්වෙනි ගාන 1988 ආපු ගාන. 1988 ක්ෂමතාවේ මාන වන්නේ. ක්ෂමතාව මාන එකපාර මතක නැත්තම් ක්ෂමතාවට අදාළ සමීකරණයක් මතක් කරගන්න. ක්ෂමතාව කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ ක්ෂමතාව කියන්නේ කාර්ය බෙදීම කාර්ය. අපි ශීඝ්‍රතාව නම් ඒක ඉරෙන් යටට තමයි දාන්නේ. කාලේ ඉරෙන් යටට තමයි දාන්නේ. කාර්ය කියන්නේ ශක්තිය. ශක්තිය මාන ලියන්න. ශක්තිය වලට කාර්ය කියන එකේ මාන මතකත් නැත්නම් ඔයාලා කාර්ය කියන එක දන්නවා බලය වැඩි කිරීම බලය දිශාවට සිදු විස්ථාපන. බලය ගුණ ගන්න දෙන විස්ථාපනය. බලයේ මාන වල දන්නවා MLT ඍණ 2 වතාවක් විස්ථාපනය කියන්නේ කාලය කියන්නේ මානය T.
සමතාවේ මාන වෙන්නේ m L වර්ග තීරණ 3. දෙවෙනි උත්තර. හයවෙනි ගණන 1991 ආපු ගණන. කාර්ය මාන වලට සමාන මාන ඇත්තේ. කාර්ය මාන වලට සමාන මාන දෙවි ශක්තිය. ශක්තිය. උත්තරේ 1. අනිත් ඒවා තෝරනම් මාන දාලා චෙක් කරලා බලන්න. කාර්ය මාන වලට සමාන මාන කියන්නේ ශක්තිය. 7 වෙනි ගණන 1991 ආපු ගණන. ආලෝක වර්ෂයක් සමාන වන්නේ. ආලෝක වර්ෂයක් කියන්නේ දුරමණින ඒකකයක්. ආලෝකයේ වර්ෂයකදී ගමන් කරන දුර තමයි ආලෝක වර්ෂයක් කියන්නේ. ආලෝකයේ වර්ෂයක. දැන් බලන්න මේක ආලෝකයේ වේගය දීලා දෙනවා. 3 වැඩි කිරීම 10 8ක්. m/1 මේ දීලා තියෙන්නේ තත්පරයට මීටර වලින්. ඒ කියන්නේ තත්පරයක් තුල දෙන්නේ මෙයා මීටර 3 වැඩි කිරීම 10 8ක් යනවා. දැන් අහන්නේ එහෙනම් ආලෝකයේ වර්ෂයකදී යන දුරනේ. ඒ කියන්නේ වර්ෂයකට කොච්චර දුරක් යනවද? මේ යන්නේ තත්පරයකට. තත්පරයකට 3 වැඩි කිරීම 10 8ක් තමයි යන්නේ මීටර. එහෙනම් තත්පරයකට මෙච්චරයි නම් අපි වර්ෂයක් කියන එක තත්පර කරගත්තා නම් ඒකෙන් ගුණයක ගුණ කරාම වැඩි හරි. වර්ෂයක් කියන එක ගන්න. වර්ෂය. ඒක නේ අවුරුද්ද. අර දවස් වලින් නියුවොත් එහෙම දවස් 365. දින 365. දින කියන එක මට පැය කරන්න පුළුවන් 24න් වැඩි කරලා. ඔන්න පැය වලින් මේ දැන් පැය වලින්. වර්ෂයක් කියන එක පැය වලින් මේ තියෙන්නේ. ඒක ඔයාලා 60න් ගුණ කරොත් මිනිත්තු වලින් තව පාරක් 60න් ගුණ කරොත් මේක තත්පර වෙනවා. ඉතින් මම දෙකම අරගෙන 3600 වැඩි කරා. දින 365යි ඒක පැය කරන්න 24න් වැඩි කරා. ඒක තත්පර කරන්න 3600 වැඩි කරා. දැන් මේ දින වර්ෂයක් කියන තත්පර වල. තත්පර. ඒක දෙයක් දාන්න. හරි. එහෙනම් මේ තත්පරයකට යන දුර එහෙනම් තත්පර මෙච්චර ගානකට යන දුර ගන්න නම් මේකෙන් මේක ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් සමාන ආලෝක වර්ෂයක් කියන්නේ 3 වැඩි කිරීම 10 8යි. මේකෙන් ගුණ කරන්න. 365 වතාවක් 24 වතාවක් 3600. උතන දීලා තියෙනවා බලන්න 4යි 5යි දෙකම අයින් කරලා දාන්න පුළුවන්. මේක කාලය එක වලින් දීලා තියෙනවා. ඊට පස්සේ බලන්න අපි මේක තත්පර වලින් වැඩි කරේ. එතකොට මෙතන ඉන්නේ m/1 එක. මෙතන ඉන්නේ s. එතකොට s ශ්‍රේණි එකට මෙතන තියෙන s ශ්‍රේණි එකට මෙතන s කැපිලා තියෙනවා. තේරෙනවද? මීටර වලින් ඉදිරිය වෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ මීටර වලින් අපිට. හැබැයි මේකේ උත්තර තියෙන්නේ කිලෝමීටර වල. කිලෝ කරගන්න පුළුවන්. කිලෝ කියන්නේ 10 3ක්. මේක 10 3ක් හදාගන්න. 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 365 වැඩි කිරීම 24. බලන්නක දශම ස්ථානේ දීලා තියෙන්නේ 3.6ක් වගේ දීලා තියෙනවා බලන්න පළවෙනි එකට. මේක මට ලියන්න පුළුවන් 3.6 වතාව 10 3. මේ තියෙන මීටර වලින් මම මේක 3.6 වැඩි කිරීම 10 3ක් මීටර කියලා ලියාගත්තා මේක. දැන් මේ 10 3 වෙනකොට මට කේ දාන්න ඕන. මේක. එහෙනම් 3 වැඩි කිරීම 10 8 වැඩි කිරීම 365 වැඩි කිරීම 24 වැඩි කිරීම 3.6යි කිලෝමීටර. පළවෙනි උත්තරේ. අටවෙනි ගාන 1993 ආපු ගාන 1993 පහත සඳහන් රාශීන්ගෙන් කවරක් බලය කාලයෙන් ගුණ කිරීමෙන් ගණනය කළ හැකියි. බලය කාලයෙන් ගුණ කිරීම. ඔයාලට මතක් වෙනවා නම් යාන්ත්‍රික විද්‍යාව දැන් කරලා තියෙනවා නම් නිව්ටන්ගේ දෙවෙනි නියමය ලියන්න පුළුවන් අපිට එක විදියක් තමයි F සමාන එන්නේ. තව විදියක් තියෙනවා. නිව්ටන් කියලා දෙන බලය කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කිය. ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගම්‍යතා වෙනස් වීම කාලය. නේද? මේ බලය ඉන්නේ මේ t මෙහෙට යනවා කියන ගුණ වෙනවා. F වතාවක් t සමාන ඩෙල්ටා t. මේ ගම්‍යතා වෙනසක් කියන්නේ ගම්‍යතාව. එතකොට බලය වතාවක් කාලයේ ගුණ කරපුවාම අපිට එන්නේ ගම්‍යතාව. ගම්‍යතා වෙනසක් කියන්නේ ගම්‍යතාව. දෙකට උත්තරේ දෙවෙනි උත්තරේ. ඕනනම් අනිත් ඒවාගේ මාන ලියලා බලන්න, මාන ලියලා චෙක් කරලා බලන්න. එතකොට අනිත් උත්තර හතරම වැරදි.
ඔන්න අපි ගාන චෙක් කරලා බලමු. මෙයාගේ උත්තර ලියලා බලන්න. මම බලයේ කාලයෙන් ගුණ කරපුවම මේ වගේ මාන ලියලා බලන්න. බලයේ කාලයෙන් ගුණ කරපුවහම බලය කියන්නේ MLT ඍණ දෙක. කාලය කියන්නේ T. එතකොට ML T ඍණ එක තමයි එන්න ඕනේ. මෙතන උත්තර වලින් බලන්න MLT ඍණ එක වෙන්නේ මොකද්ද කියලා. තොරණේ වැරදි. තොරණේ කියන්නේ LT ඍණ දෙක. වැරදි. ගම්මිතාව කියන්නේ ඔයාලට ලියන්න පුළුවන් එක විදියක් ස්කන්ධය වතාව ප්‍රවේගය කියලා. ඒ කියන්නේ M වතාව LT ඍණ එක. ඒක හරි. තුන්වෙනි එක බලන්න ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ LT ඍණ එක. වැරදි. චාලක ශක්තිය කියන්නේ ශක්තියමාන අපිට ඕන ගන්න පුළුවන් කාර්යමාන වලට සමානින්ද බලය ගුණ කිරීම ස්ථාපනය. නැත්තම් පොඩි කාලේ අපි අර භාගයක් m වර්ගය දාන එකෙන් ගන්න පුළුවන්. මම ගන්න බලය ගුණ කිරීම ස්ථාපනය කියලා. එතකොට ml වර්ග t ඍණ දෙකක්. ඒකත් ගැලපෙන. පස්වෙනි එක බලන්න ක්ෂමතාව. ක්ෂමතාව කියන්නේ ශක්තිය බෙදීම කාර්යය. ඒ කියන්නේ ml වර්ග t ඍණ 3. ඒකත් හරි උත්තරේ මේක. ගම්මිත. 9 වෙනි ගාන 1993 ආපු ගමන. 9 වෙනි ගාන 1993. වාහනයක ගමන් කරන දුර s සමග කාලය අතර සම්බන්ධය දක්වන සමීකරණ s සමාන at වර්ගය කියලා තියෙනවා. තව කොටසක් තියෙනවා. එක ධන භාගයක් bt වේගය. a හා b වල මාන පිළිවෙල. a හා b. දැන් මේක දැම්ම සුළු කරන්න යන්න එපා. බලන්න මෙන්න මේ කෑල්ල ධන ලකුණකින් වෙන් වෙලා තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශන දෙකේ මාන සමානයි. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ මාන එකේ මාන වලට සමානයි. එකේ මාන කියන්නේ එකම තමයි. එකට මාන නැහැ. ඒ කියන්නේ එක. එකේ මාන සමාන වෙන්න ඕනේ භාගයක් bt වල මාන වලට. එකේ මාන කියන්නේ එකම තමයි. භාගයක් කියන්නේ දෙයාගේ මානත් එකම තමයි. ඒකත් ඉලක්කමනේ. b වල මාන තමයි අපිට ගන්න දෙන්නේ. t කියන්නේ කාලය කියවනේ කියන්නේ t. b වල මාන එතකොට මේක මේ පැත්තට කියන්නේ t ඍණ 1. දැන් a වල මාන හොයන්න. දැන් මේක සුළු කරමු. එතකොට මේක සුළු කරගත්තොත් මේ සමානයි at වර්ග. මේක මේකෙන් ගුණ කරනවා. මේකෙන් ගුණ කරන්න ගුණ කරත් කමන්නේ නැතත් කමන්නේ. දැන් වල මේක දන්න ලකුණේ වෙන හින්දා දැම්ම ගාන හදලා ගන්න පුළුවන්. භාගයක් ab භාගයක් ab t ගන්න. මේක සුළු කරනවා කියන්නේ කාලය අපත යන. මේක ඇල්ලෙන් ගන්න. මේක ඇල්ල අමාරු. දැන් s වල මාන කියන්නේ s කියන්නේ දුරක්. ඒ කියන්නේ මොන දෙයක්ද? at වර්ගේ මාන. s වල මාන කියන්නේ දුරක්. ඒ කියන්නේ ඒ වල මාන තමයි අපිට ගන්න තියෙන්නේ. ඒ වල මාන වතාව t කියන්නේ කාලය. ඒකේ වර්ගය t වර්ගය. a නම් lt ඍණ 2. ඒක උත්තරේ බලන්න පටල ගන්න එපා. අපි මුලින් හුවේ b. උත්තරේ ඉන්නේ 3 වෙනි. 10 වෙනි ගාන පහත සඳහන් කවර යුගලයේ එක් දෛශික රාශියක් හා එක් අදිශය රාශියක් අන්තර්ගතව ඇද්ද? 10 වෙනි ගාන 1994 ආපු ගාන. දෛශිකයේපි අදිශයේපි යන. පළවෙනි එකේ තියෙන විස්ථාපනය තොරණය. විස්ථාපනය කියන්නේ දෛශිකයක්, තොරණය කියන්නේ දෛශිකය. එක වැරදි. දෙවෙනි එක බලන්න. ක්ෂමතාව වේගය. ක්ෂමතාවයි වේගය. ක්ෂමතාව කියන්නේ ඒකත් අදිශයක්. වේගය කියන්නේ අදිශයක්. මේකත් වැරදි. තුන්වෙනි එක බලන්න. කාර්ය විභව ශක්තිය. ශක්තිය කියන්නේ කොහොමද අදිශයක්? කාර්ය කියන්නේ ශක්තියක්. එතකොට දෙකම අදිශ. වැරදි. හතරවෙනි බලය චාලක ශක්තිය. ඔව් බලය කියන්නේ දෛශිකය. බලය කියන්නේ දෛශිකය. චාලක ශක්තිය කියන්නේ අදිශය. චාලක ශක්තිය කියන්නේ අදිශය. ඒක හරි. පස්වෙනි එකත් බලන්න.
ගම්මිතාවයි ප්‍රවේගය. ගම්මිතාව කියන්නේ දෛශිකය. ප්‍රවේගය කියන්නේ දෛශික. වැරදි. හතරවෙනි උත්තරය. 11 වෙනි ගාන 1994 ආපු ගාන. 11 වෙනි ගාන 1994. පහත ඒවායින් කවරක් ජූල් වලින් මෙනිය හැකිද? අපි ජූල් වලින් මනින ශක්තිය. ඒක බලන්න. බලයක් මගින් කරන කාර්යය. ඔව් කාර්යය කියන්නේ ශක්තිය. ඒක බලයක් මගින් කරන කාර්යයේ ශක්තිය. ඒක ඒකට අපිට ජූල් වලින් මනින්න පුළුවන්. ඒ හරි. B බලන්න. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. විභව ශක්තිය කියන්නේ ශක්තිය. ඒ කියන්නේ ඒකත් අපිට ජූල් වලින් මනින්න පුළුවන්. C එකේ තියෙන බලයක ගුණ. බලයක ගුණය කියන්නේ දෛශිකය. දැන් මේ ඔක්කොම ශක්තිය ඒවා අදිශය. බලයක ගුණය කියන්නේ දෛශිකය. ඒ කියන්නේ ඒක ජූල් වලින් මනින්න බෑ අපිට. ඔයාලා ජූල් වල මානයි මේ ගුණේ මානයි දෙකම බැලුවොත් මාන සමාන වෙයි. හැබැයි මේක දෛශිකයක්. මේවා අදිශය. මේවා ශක්තිය තමයි ජූල් වලින් මනින්නේ. මේ ගුණ අපිට ජූල් වලින් මනින්න බෑ. ඉතින් 100ක බෑ. ඉතින් උත්තරේ දෙවෙනි උත්තරේ. 12 වෙනි ගාන 1996 ආපු ගාන. භෞතික විද්‍යාවේ භාවිත වන පහත රාශි සලකා බලන්න. A කියන්නේ විද්‍යුත් ආරෝපණය, ස්කන්ධය, B කියන්නේ ස්කන්ධය, C කියන්නේ උෂ්ණත්වය. ඒවායින් කවර රාශිය අන්තර්ජාතික ඒකක පද්ධතියේ මූලික රාශිය වේ? මම දන්නවා මූලික රාශි 7ක් තියෙනවා. අපි කතා කරන මූලික රාශි 7ක් තියෙනවා. මතක නම් දිග, ස්කන්ධය, කාලය, තාපගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය ධාරාව ද්‍රව්‍ය ප්‍රමාණය හත්වෙනි එක දීප්ත තීව්‍රතාවය. දිග අපි මනින්නේ මීටරවල. ස්කන්ධය මනින්නේ අපි සම්මත ඒකකය කිලෝග්‍රෑම්. කාලය තත්පරවලදී. තාපගතික උෂ්ණත්වය අපි මනින සම්මත ඒකකයේ කෙල්වින්. අන්තර්ජාතික සම්මත ඒකකයේ කෙල්වින්. ධාරාව මනින්නේ අපි අන්තර්ජාතික සම්මත ඒකකයේ ඇම්පියර්. ද්‍රව්‍ය ප්‍රමාණය අපි මනින්නේ මවුලවල. දීප්ත තීව්‍රතාවය අපි මනින්නේ කැන්ඩෙලාවල. දැන් මේකේ බලන්න ස්කන්ධයේ උෂ්ණත්වය ඉන්නවා. ස්කන්ධයේ උෂ්ණ ආරෝපණය තමයි නැත්. ඒ නෑ. උත්තරේම B හා C හතරෙන් උත්තර. 13 වෙනි ගාන 1997 ආපු ගාන. 13 1997. පහතේ වයින් ගම්මිතාවේ ඒකකයේ කුමක්ද කියලා අහන්න. ගම්මිතාව කියන්නේ ස්කන්ධය වතා ප්‍රවේගයෙන්. ගම්මිතාව කියන්නේ එතකොට අද ලියන්න පුළුවන් ගම්මිතාවේ මම මාන පැත්තෙන් ලියනවා. ස්කන්ධය කියන්නේ m වතාව ප්‍රවේගය කියන්නේ lt ඍණ 1. m lt ඍණ 1. දැන් මේකේ උත්තරවල බලන්න නිව්ටන් ඉන්නවා. නිව්ටන් කියන්නේ බලයේ ඒකකයක්. එහෙනම් අපි මේකේ බලයේ මාන හදාගන්න රයිඩ් එකක් දෙන්න. බලයේ මාන කියන්නේ m lt ඍණ 2. m lt ඍණ 2. lt ඍණ 2. බලන්න මේක මේ විදිහට ලියුවොත් එහෙම ආපහු මේක එන්න බෑද? එහෙනම් මම මෙතන t එකක් දාන්න බලන්න මම මේකම තිබ්බ මානය මේම තිබ්බ මාන ටික මම මේ විදිහට ලියාගත්තා. කිසි වැරද්දක් කරලා නැහැ. දැන් මේක වල ලියන්න පුළුවන් නිව්ටන් කියන. ඒකක පැත්තේ. මේ t කියන්නේ ඒකක පැත්තෙන් තත්පර. නිව්ටන් තත්පර කියලායි. ඔයාලට යාන්ත්‍ර විද්‍යාව වල දන්නවනේ යාන්ත්‍ර විද්‍යාවෙන් නිව්ටන්ගේ දෙවෙනි නියමයේ තියෙන අපි ලියන විදිහක් තියෙනවා සමාන ඩෙල්ටා p බෙදීම t. x සමාන ඩෙල්ටා p බෙදීම t. බලය සමාන ගම්මිතාව වෙනස් වීම c ප්‍රකාරය. එතකොට බලන්න ඩෙල්ටා p සමානයි f වතාව t වල. කියන්නේ මේක නිව්ටන් ඒකක වලින් මේක නිව්ටන් මේක තත්පර. ගම්මිතාව කියලා නිකන් නේ. ගම්මිතාව එක කියන්නේ නිව්ටන් තත්පර. බේසික් හදන්න පුළුවන්. 14 වෙනි ගාන 1998 ආපු ගාන. 14 1998. පහත සඳහන් සමීකරණේ F A V සහ T පිළිවෙලින් බලය, ත්වරණය,
ප්‍රවේගය කාලය නිරූපණය කරයි කියලා කියනවා. සමීකරණය දීලා තියෙන f සමානයි c1a ධන c2 v බෙදීම t. c1 බෙදීම c2 අනුපාතය. බලන්න සමාන ලකුණකින් ධන ලකුණකින් ඍණ ලකුණකින් වෙන්නේදී ඒ ප්‍රකාශන වෙන ප්‍රකාශන වල මාන සමාන වෙනවා. මට ලියන්න පුළුවන්. එන්න මේකේ මාන මේකේ මාන වල සමානයි කියලා. මේ ප්‍රකාශනයේ මාන මේ ප්‍රකාශනයේ මාන වල සමානයි කියලා. එතකොට අද ලියන්නේ c1 a වල මාන සමානයි c2 v බෙදීම t වල මාන. මම මෙහෙම ලියන්න හේතුව තමයි බලන්න දැන් මට c1 බෙදීම c2 වල මාන මෙතන හදා ගන්න පුළුවන්. ඔයාලා මේකේ මාන f ට සමානයි මේකේ මාන f ට සමානයි කියලා ගත්තොත් එහෙම පොලින් දෙකක් ලියලා තමයි හදන්න වෙන්නේ. ඊට මට හිතුණා මේක ලේසි කියලා. c1 බෙදීම c2 කියලා මම ලියනවා. ඒකේ මාන කියලා ලියනවා. c1 මෙතන තිබ්බා c2 මේ පැත්තට ගෙනා. සමානයි මට ඒව එහා පැත්තට ගෙනිච්ච එක. v බෙදීම at වල මාන. දැන් බලන්න c1 බෙදීම c2 වල මාන ලියන්න පුළුවන් මට. v වල මාන කියන්නේ v කියන ප්‍රවේගය නේ කියන්නේ lt ඍණ 1. ඒ කියන්නේ තොරණයක්. ඒ කියන්නේ lt ඍණ 2. වතාවක්. t කියන්නේ කාලය. ඒ කියන්නේ t. බලන්න මේක සුළු වුණා මෙතන t ඍණ එකක් ඉන්නේ. lt කැපිලා යනවා t ඍණ එක t ඍණ එක කැපිලා යනවා මානයක් නැහැ. ඔක්කොම එකක් කියලා එන්නේ. කියන්නේ මාන නැහැ. පස්වෙනි උත්තරේ. ඊළඟ 15 වෙනි ගාන 2000 ආපු ගාන 15 2000 ආපු ගාන පහත සඳහන් ඒකක වලින් එක් ඒකකයකින් මනින් ලබන රාශිය අනිකුත් ඒවායි මනින් ලබන භෞතික රාශියට වඩා වෙනස්. මෙන්න ඒකකය වන පළවෙනි එකකින් ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය මනින ඒකකයක්. ඒක එක්ක මතක තියාගන්න ඕන නැත්නම් මෙහෙම හදලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මෙතන ඉලෙක්ට්‍රෝනික ආරෝපණය මතාව විභවාන්තරයෙන් ගුණ කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ගුණ කිරීම විභවාන්තර. මේක ආරෝපණය මේ කියන්නේ කූලොම්. තමයි මෙතන ඒක තියෙන්නේ. වෝල්ට් වල ඒකකේ වල ලියන්න පුළුවන්. ජූල් කූලොම් වෙන්නේ කියලා. මේක වань සුළු වුණාම ඒකකේ ජූල් කියලා තමයි එන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වල ඒකකේ ජූල් කියලා එන්නේ. ඒක තමයි මම මේ කිව්වේ ශක්තියමයි ඒකකේ. ඕනනම් වැඩිදුර මං කියන්නම් එකක් ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක අපිට ලියන්න පුළුවන්. 1.6 වැඩි කිරීම 10 ඍණ 19ක් ජූල් කියලා. 1.6 වැඩි කිරීම 10 ඍණ 19ක් ජූල් කියලා. දෙවෙනි එක බලන්න. මේක එකකේ ජූල්. දෙවෙනි එක ජූල් තත්පරය. එහෙනම් පළවෙනි එක ජූල්. මේක ජූල් තත්පරය. එහෙනම් අවුලක් තියෙනවා. මේ දෙකේ එකක සමානයි. තුන්වෙනි එකත් බලන්න. වෝල්ට් තත්පරය. වෝල්ට් කියන්නේ අපි ක්ෂමතා මනින ඒකකයක්. ක්ෂමතා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කියන්නේ කාර්ය බෙදීම කාලය. කියන්නේ ජූල් බෙදීම කාලය කියන්නේ එහෙම තත්පර වලින් තමයි බෙදන්නේ. කියන්නේ ජූල් තත්පරයට කියලා වෝල්ට් වල කියනවා. වතාව තත්පර. STS කැපිලා යනවා ජූල්. දැන් මෙතන දීලා තියෙන ප්‍රකාශන ටික ඔක්කොම ජූල් වල දාලා ප්‍රකාශන වෙන්නේ නැති මේ දෙවෙනි එක. එහෙනම් දෙවෙනි එක තමයි වැරදි උත්තරේ වෙන්නේ. අපි අනිත් ඒවා චෙක් කරලා බලමු. හතරවෙනි එක බලන්න. හතරවෙනි කිලෝවොට්. කිලෝවොට්. මේ කිලෝ කියන්නේ ඒක කියන්නේ මේක උපසර්ගයක්. මේක ඔයාලා දන්නවා වගේ 10 වොට්. මේක පැය ඔන්න වලට තත්පර ගන්න පුළුවන් 3600ක් තත්පර. මේ ඉලක්කම් ටික පැත්තකින් තියාගන්න. වොට් තත්පර තමයි අපෝ වෙන්නේ. වොට් තත්පර කියන්නේ අපි මේකේ බලුවම ජූල්ම තමයි. මෙතන ශක්තිය එකක් තමයි තියෙන්නේ. ශක්තියක් තමයි තියෙන්නේ. පස්වෙනි එක මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මෙගා කියන්නේ උපසර්ගයක් මම දන්න එක 10 මෙගා කියන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට්. දැන් මේක ජූල් වලින් ලියන්න පුළුවන්. මේක ශක්තිය එකක. ඒ කියන්නේ උත්තරේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ නැත්තේ. ඊළඟ 16 වෙනි ගාන 2001 ආපු ගාන. ඒ වගේම ගාන. ඉලෙක්ට්‍රෝන වෝල්ට් යන. ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනවා අපි කලින් ගානින් කතා කරා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය එකකේ. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. 17 වෙනි ගාන 2004 ආපු ගාන. 17 2007.
පහත දැක්වෙන ප්‍රකාශනයේ I සහ V මගින් නිරූපණය වන්නේ පිළිවෙලින් ධාරාව හා වෝල්ටේජ් I කියන්නේ ධාරාව V කියන්නේ වෝල්ටේජ් C යනු නියත. අපිට දීලා තියෙනවා C log I බෙදීම I naught ධන 1 සමානයි QV බෙදීම KT කිය. කියලා ප්‍රකාශනයක් දීලා තියෙනවා. KT පදයට KT බෙදීම Q පදේ මාන මොනවද කියලා තමයි. හරි බලන්න ලඝු ප්‍රකාශනයක් තියෙනවා. මේ ලඝු ප්‍රකාශනයක් කියන්නේ බලන්න ලඝු වල අපිට මතක නම් අපි ඇතුළට හැම වෙලේම ඉලක්කමක් තමයි දාන්නේ. ලඝු 10 පාදයට 10. ලඝු 10 පාදයට C. ලඝු 2 පාදයට 5. ඇතුළට ඉලක්කමක් තමයි දාන්නේ. ලඝු E පාදයට ඇතුළට ඉලක්කමක් තමයි දාන්නේ. මේ ලඝු E පාදයට කියන අපිට LN කියලා ලියන්න පුළුවන්. LN පාදය. ඇතුළේ ප්‍රකාශනයේ අනිවාර්යෙන් ඉලක්කම. ඒ කියන්නේ ඇතුළේ ප්‍රකාශනයේ සම්පූර්ණ ඇතුළේ ප්‍රකාශනය සුළු වුණාම එන්න ඕනේ මාන රහිත ප්‍රකාශනයක් තමයි එන්නේ. කියන්නේ හිතන්න ඇතුළේ රාශි මොනවාට තිබ්බා කියලා ඒ රාශි සුළු වෙලා අන්තිම වෙන කොහොමද මාන රහිත එකක් එන්න ඕනේ. මාන නැති වෙන්න ඕනේ අන්තිමේ සම්පූර්ණ ප්‍රකාශනය. ඇතුළේ සම්පූර්ණ ප්‍රකාශනය. අනිත් දේ තමයි මේ ලඝු සුළු වුණාම වෙන අවසාන උත්තරේ බලන්න. ලඝු සුළු වුණාම වෙන අවසාන උත්තරේ අන්තිමේදී ඉලක්කම තමයි වෙන්නේ. ලඝු 10 පාදයට 100 කියන්නේ 2 කියලා ලියන්න. අවසාන සුළු වුණාම එන්නේ ඉලක්කම. ඒ කියන්නේ අවසානට මේ ලඝු සම්පූර්ණ පදයේ සුළු වුණාම තියෙන්නේ මාන රහිත රාශියක් තමයි. මාන රහිත කෙනෙක් ඉන්නේ මානෙ එකයි. ඉතින් මේක ඇල්ලේ මට මානෙ එක කියලා දාන්න ඕන. මානෙ එක. ඒකින් මට ලියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශනයේ මේකේ මාන එකකින් C වල මාන අथवा C වල මාන සමානයි QV බෙදීම KT වල මානෙ කියලා. අපි හදා ගන්න ඕනේ KT බෙදීම Q වල මාන. ඒකින් KT මේ පැත්තට ගේන්නේ නැහැ. Q පහළට දාන්න. සමාන V බෙදීම C වල මාන කියලා. V වල මාන බෙදීම C වල මාන. මේකේ C කියන්නේ නියතයක් කියලා දීලා තියෙනවා. හැබැයි දැන් අපිට මේකේ C කියන කෙනා මාන රහිත නියතයක් කියලා ගන්න ඕනේ. නැත්තම් ගාන උත්තරයකට යන්න බෑ. මාන රහිත නියතයක් කියලා ගත්තොත් එහෙම V වල මාන කියලා එන්නේ උත්තර. මේක මාන රහිත නම් මේකත් එකයි. ඒක V වල මානය කියන උත්තරේ පස්වෙනි උත්තරය. 18 වෙනි ගාන 2005 ආපු ගාන. විකිරණශීලී නියතීකෂය ශීඝ්‍රතාව කැපිටල් A. කාලය සමග වෙනස් වීම දීලා තියෙනවා. A සමානයි A naught E වල ඍණ ලැම්ඩා T ගේ. සම්බන්ධතාවයෙන් වලින් දෙන්න ලැබයි. ලැම්ඩා හි මාන වන. මේ ලැම්ඩා වල මාන තමයි අහන්නේ. මේ E කියන්නේ අපි දන්නවා E x කියන්නේ ඝාතීය ශිතය. මේ x වලට දාන්න අපි ඉලක්කම. මොකද x කියන්නේ බලයක්. මේකෙන් ඉලක්කමක් දාන්න. එතකොට මේ x ට මාන නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශනයට මේ සම්පූර්ණ ගැලට මාන නැහැ. නම් ගාන හදන්න පුළුවන්. අනිත් එක තමයි මේ EX කියන සම්පූර්ණ කෙනා සුළු වුණාම එන්නේ ඉලක්කමක් අවසානයේ. කියන්නේ සම්පූර්ණ කෙනාගේ මානය එක වෙන්න ඕන. සම්පූර්ණ කෙනාගේ මානය. එතන මේ x ට මාන නැහැ. ඒ හින්දා මේ සම්පූර්ණ ප්‍රකාශනයට මෙන්න මේ ප්‍රකාශනයට මාන නැහැ. අනිත් එක තමයි සම්පූර්ණ ප්‍රකාශනයට මාන නැහැ. අපි මේ ප්‍රකාශනයට මාන නැහැ කියන එක පාවිච්චි කරමු. ඒ කියන්නේ සම්පූර්ණයි මේ කැලේ මානය එකයි. වෙන ලැම්ඩා t ගේ මානය එකයි. ඍණ වලින් වැඩක් නැහැ. ඒකට ආපු මානයක් දාපුවා එකම තමයි එන්නේ. ලැම්ඩා වල මානය වතාව t වල මානය කියලා මට ලියන්න පුළුවන්. සමාන 1. ලැම්ඩා වල මානය තමයි හොයන්න තියෙන්නේ. t වල මානය කියන්නේ කැපිටල් T සමාන 1. ලැම්ඩා වල මානය සමානයි. මේක මෙහෙට ඇදින් t ඍණ 1 වෙන්නේ. දෙවෙනි උත්තරේ. 19 වෙනි ගාන 2005 ගාන. 19 2005 ගාන. 2005 ගානක්. ප්‍රකාශනයක් දීලා තියෙන C සමානයි K බෙදීම ρ වල මූලය. සමීකරණයේ C යනු වේගය. C කියන්නේ වේගය. ρ යනු ඝනත්වය. ඝනත්වය කියන්නේ ඔයාලා දන්නා ස්කන්ධ බෙදීම පරිමාණ. කේවල ඒකකේ ඔයාලට ඕන මේකට මානාදේශ කරගෙන ගිහලා සුළු කරන්න පුළුවන් නැත්නම් ඒකක ආදේශ කරලා සුළු ගන්න පුළුවන්. මම මානාදේශ කරලා සුළු කරනවා. රෝ වල මම මානෙ ගන්නවා. රෝ වල මාන වල ලියන්න පුළුවන්. රෝ කියන්නේ 1 / 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10 × 10
ස්කන්ධය බෙදීම පරිමාණ ස්කන්ධය කියන්නේ පරිමාණ බෙදන්න තියෙන. ඒ කියන්නේ L ගණනින් ඉඳන් බෙදන්න. ඒ කියන්නේ ml ඍණ 3. දැන් මට ලියන්නවා C වල මාන සමානයි. K බෙදීම ρ. හැබැයි ඒකේ වර්ගමූලයක් තියෙනවා. ඉතින් ඒකේ මානයට වර්ගමූලයක් දාන්න ඕනේ. කේව තමයි මම කේවල මාන තමයි දනි කරගන්නේ. එදින දෙපැත්තම වර්ග කරා. දැන් C වල මානයේ වර්ගය සමානයි. K බෙදීම ρ වල දැන් ආදේශ කරා. C කියන්නේ වේගය කිව්ව. ඒ කියන්නේ LT ඍණ 1. ඒකේ වර්ගය. LT ඍණ 1 වර්ගය සමානයි. කේවල මානෙ තමයි හොයන්න තියෙන්නේ. ρ කියන්නේ ml ඍණ 3. කේවල මානෙ මට ලියන්න පුළුවන් මේක අතර ගුණ කරන්න. මේ වර්ග කරන්නත් ඕනේ. ma. එතන L වර්ගයක් තියෙනවා. L ඍණ 3ක් තියෙනවා. L ඍණ 1ක් කියලා ගුණ කරනවා. T මෙතන T වල ඍණ 2ක් කියලා. T ඍණ 2. මේක ඒක කහන්නේ එහෙනම් මේක ඒක ගොල්ල පරිකල්පනය කරන්න. m කියන්නේ කිලෝග්‍රෑම් වලින් ලියන්න පුළුවන්. l කියන්නේ දිගක් නේ කියන්නේ මීටරයකට. t කියන්නේ කාල තත්පර වර්ගයට කිලෝග්‍රෑම් ඉන්ද්‍රින එක x ඍණ 4 වෙනි උත්තර. 20 වෙනි ගාන 2006 ආපු ගාන 2006 20 වෙනි ගාන පහත සඳහන් ඒවායින් SI ඒකකයක් නොවන කිලෝග්‍රෑම් මීටර් S මේ කියන්නේ තත්පර මේ කැපිටල් එක කියන්නේ ඇම්පියර් මේකේ සිම්පල් K එකක් තියෙන්නේ කෙල්වින් එහෙම නෙමෙයි සිම්පල් K කියන්නේ කිලෝ ඔය කිලෝ අර අපි දාන උපසාර ඒකට ඉතින් SI එකක් වෙන්නේ නැත්තේ ඒක ස්කන්ධය මයින් SI එකකේ තමයි කිලෝග්‍රෑම් දුර මයින් SI එකකේ තමයි මීටර් කාලය මයින් SI එකකේ තමයි තත්පර දාරම් මයින් SI එකකේ තමයි ඇම්පියර් මේ නිකන් කිලෝ මේක උපසාරය මේක තමයි වැඩි උත්තර උත්තරේ බා 21 වෙනි ගාන 2007 ආපු ගාන එක්තරා භෞතික රාශියක මාන L ගණන් ගුණ කළ විට කාර්ය සඳහා මාන ලැබෙනවා. භෞතික රාශිය වන්නේ. එක්තරා භෞතික රාශියකින් අපි x කියලා දාමු ඒකේ මාන. ඒක L ගණන් ගුණ කරපුවාම නේද කාර්ය සඳහා මාන එනවා කියන්නේ. එහෙනම් සමාන වෙනවද කාර්ය මානවල. කාර්ය මාන වලට මතක නැත්තම් ගන්න පුළුවන්. කාර්ය කියන්නේ බලය ගුණ කිරීම ස්ථාපනය. ඒ කියන්නේ ml t ඍණ 2 නේ බලය කියන්නේ ඒක විස්ථාපනයෙන් වැඩි කරන්නේ. ml වර්ග t ඍණ 2. x වල මාන තනි කරන්නේ. එතකොට එනවා m මේක තෙල් වර්ගයක් තියෙනවා මේක තෙල් ගණනක් තියෙනවා. මෙහෙට ඉල සුළු නම් l ඍණ එකක් කියලා t ඍණ 2. ඔයාලට මතක නම් මේ ඉන්නේ පීඩනයේ මාන. මම චෙක් කරලා බලන්න පීඩනය කියන්නේ බලය විදිහේ වර්ග බලය නේ. ml t ඍණ 2යි l වර්ගය ඊළ බලන්න. වර්ග බලය කියන්නේ l වර්ග. මේ කියන්නේ බලය. බලය විදිහේ වර්ග බලය මේ ඉන්නේ පීඩනය. ඊදෙනි තුන්වෙනි උත්තරේ 22 වෙනි ගාන 2008 ආපු ගාන 2008 ආපු ගාන කිලෝවොට් පැයවල මාන කිලෝවොට් පැය කිලෝ කියන්නේ වල දාන උපසර්ගය කියන්නේ 10 තුනේ බලය මේකට මාන නැහැ කොහොමද වොට් පැය වලට මාන තියෙනවා මේකේ මාන ගත්තොත් එහෙම එන්නේ වොට් වල මාන වොට් පැය වල මාන තමයි මේක සමාන වෙනවා වොට් කියන එකේ තුනක් මාන මතක නැත්නම් වොට් කියන්නේ ක්ෂමතාවක් ක්ෂමතාවමයි නේද කියන්නේ එතකොට ක්ෂමතාව වල ලියන්න පුළුවන් කාර්ය බෙදීම කාලය කියලා කාර්ය කිරීම ශීඝ්‍රතාවන ක්ෂමතාව කියන්නේ කාර්ය බෙදීම කාලය කාර්ය මතකත් නැත්නම් කාර්ය ලියන්න පුළුවන් බලය ගුණ කිරීම ස්ථාපන කිරීම මම ලියනවා බලය ගුණ කිරීම ස්ථාපන බලය කියන්නේ ml t ඍණ 2 බලය මාන ස්ථාපන මාන l මේ ලියලා තියෙන කාර්යය මාන ඒක කාලයෙන් බෙදුවම තමයි මම කියන්නේ ක්ෂමතාව මාන එතන කාලයෙන් මම බෙදනවා කාලය කියන්නේ t වැඩි කරන්න h කියන්නේ පැය නේ කියන්නේ කාලයක් ඒ කියන්නේ t මානේ එකට දැන් කපලා දාන්න උත්තර එනවා ml වර්ග t ඍණ 2 පළවෙනි උත්තරය 23 වෙනි ගාන 2009 ආපු ගාන
සංඛ්‍යාත F වන ප්‍රෝටෝන එක ශක්තිය E සමානයි ශක්තිය තමයි E කියන්නේ HF කියලා ලියන්න පුළුවන්. H වල මාන තමයි. E කියන්නේ ශක්තිය. ශක්තිය කියන්නේ කාර්ය මාන වල සමානයි කියන්නේ. කාර්ය මාන වල මතක නැහැ. හරි කාර්ය මාන මතක නැත්නම් බලය ගුණ කිරීම විස්තර මම මේ දෙපැත්තේ මාන ලියනවා. E වල මාන සමානයි HF වල මාන වලට. E වල මාන ලියන්න පුළුවන්. ශක්තියනේ. ml වර්ග t ඍණ 2. බලය වතාවක් විස්තරනේ. ml t ඍණ 2 වතාවක් L කියලා දාලා දෙන්න. සමානයි H වල මාන තමයි අහන්නේ. F කියන්නේ ඔයාලට පොලිවල් කාලේ මතක නැහැ. අපි වයින්නේ හර්ට්ස් වලින්. සංඛ්‍යාත ඒකකේ. මේක හර්ට්ස් කියන්නේ තත්පරයට කියන්නේ. ඒ කියන්නේ යාගේ මානය වෙන්නේ t ඍණ 1. මානය වෙන්නේ t ඍණ 1. තත්පරයට කියන්නේ. t ඍණ 1. දෙච්චල මාන සමාන නැහැ. මේක මෙහෙට ගේන්න ඍණ 1 ඍණ 1 කියලා යනවා. ml වර්ගයේ t ඍණ 1. කියලා. පළවෙනි උත්තරේ. 24 වෙනි ගාන. තාප ප්‍රමාණය SI ඒකකේ. සම්මත ඒකකේ අන්තර්ජාතික සම්මත ඒකකේ. තාප ප්‍රමාණය කියන්නේ 24 කියන්නේ 2010 ආපු ගමන් 2010 ආපු ගමන් තාප ප්‍රමාණය කියන්නේ ශක්තිය. ඒක තාප ප්‍රමාණයට කියන ශක්තිය ඒකකේ. ඒකට හතරවෙනි උත්තර බලන්න ජූල් තියෙනවා ඒක. පළවෙනි එක බලන්න. පළවෙනි එකේ කැලරි කියලා දෙන්නේ. කැලරි කියන්නේ ශක්තිය මයින් ඒකකයක් තමයි. හැබැයි SI ඒකකයක් නෙමෙයි. ඒකෙන් මේක වැරදි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක වෝල්ට් ක්ෂමතාව කියන්නේ ශක්තිය මයින් එකක් නෙමෙයි. ක්ෂමතාව කියන්නේ ශක්තිය වෙනස් වීමේ ශීඝ්‍රතාව නැත්නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. වෝල්ට් වල තුන්වෙනි එක බලන්න. කෙල්වින් කියන්නේ උෂ්ණත්වය වන්නේ ඒකද? වැරදි. හතරවෙනි එක බලන්න. හතරවෙනි එක තමයි හරි උත්තරේ. ජූල් වලින් තමයි අපි ශක්තිය මන්නේ. අන්තර්ජාතික සම්මත ඒකකේ ජූල්. CD කියන්නේ කැන්ඩලා. ඒ කියන්නේ දීප්ත තීව්‍රතාවමයි නේද? ඒකත් වැරදි. හතර තමයි හරි උත්තරේ. තාප ප්‍රමාණයමයි නේ ජූල් වලින්. 25 වෙනි ගාන 2012 ආපු ගාන. පහත දැක්වෙන SI පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයි. SI පද්ධතියේ මූලික ඒකකය. එතකොට අපි දන්න මීටර කියන්නේ දිග මනින එකට. ඒකෝල ඒක හරි. පළවෙනි එක හරි. දිග කියන්නේ මූලික ඒකකය. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක මූලික ඒකකයක් නෙමෙයි. නිව්ටන් කියන්නේ මූලික ඒකකයක් නෙමෙයි. නිව්ටන් කියන එක වැරදි. තුන්වෙනි එක බලන්න. කිලෝග්‍රෑම්. ඔව් ස්කන්ධයේ මනින ස්කන්ධය කියන්නේ මූලික ඒකකයක්. ස්කන්ධයේ මනින SI ඒකකය තමයි කිලෝග්‍රෑම්. හතරවෙනි එක බලන්න. තත්පර. කාලය මනින තත්පර වලින් කාලය කියන්නේ මූලික ඒකකයක්. ඒකත් හරි. පහ. උෂ්ණත්වය මනින SI ඒකකය කෙල්වින්. උෂ්ණත්වය කියන්නේ මූලික ඒකකය. දැන් මේ ඔක්කොම හරි. දෙවෙනි එක තමයි වැරදි. වැරදි උත්තරේ තමයි අහන්නේ මොකද්ද කියලා. ඒකට උත්තරේ දෙවෙනි උත්තරය. 26 වෙනි ගාන 2012 ආපු ගාන. මාන විශ්ලේෂණය මගින් ලබාගත හැකි තොරතුරු පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල සංඛ්‍යාත්මක අගයන් මාන විශ්ලේෂණය මගින් නිර්ණය කළ හැකියි. සංඛ්‍යාත්මක අගයන් නිර්ණය කරන්න පුළුවන්. ඔයාලට මතක නම් මම උදාහරණයක් ලියන්න. ගාණක් දෙනවා. බලය සඳහා අපිට ප්‍රකාශනයක් ගොඩනගන්න කියනවා දුෂ්ටාවිතා සංගුණකය. අරය ප්‍රවේගය ඇසු. එහෙනම් ගොඩනගන්න කියපුවම අපි කරන්නේ මෙතන අනුලෝම ලකුණක් දාගෙන මේ පැත්තේ මෙයාගේ මාන ලියන MLT කරන එක, මෙයාගේ මාන ලියනවා, මෙයාගේ මාන ලියනවා, මෙයාගේ මාන ලියනවා. අනිත් එක තමයි මෙතන අපි නැලක අපි කීවෙනි බලයද තියෙන කියලා දන්නේ ඒකෙන්ද XY Z දා ගන්නවා මේ විදිහට. දාලා XY Z එකෙන් තමයි ලියන්නේ. මෙයාගේ මානෙ ලියනවා අනුලෝම සමානුපාතයේ නීට වල මානෙ ලියනවා මේක X වැඩි කිරීම A වල මානෙ ලියනවා ඒක Y වතාව V වල මානෙ ලියනවා Z කියලා ලියනවා.
ඒ මාන විශ්ලේෂණයෙන් අපිට පුළුවන් මේ x y z හොයාගන්න. හැබැයි කවදාවත් මේ අනුලෝම ලකුණු අයින් කරන්න පුළුවන් අපිට නියතයක් දාලා. ඒ නියතය කීයද කියලා හොයන්න බෑ. මාන විශ්ලේෂණය. ඒක වැරදි. B එක බලන්න. භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල සංඛ්‍යාත්මක ලකුණු සමානුපාතික නියත. අපිට සමානුපාතික නියතේ වන්නත් බෑ. ඒකේ ලකුණු හොයන්නත් බෑ. මොකද අපිට හොයන්න පුළුවන් මේ x y z විතර මාන විශ්ලේෂණය. ඉතින් බීතර C එක භෞතික සමීකරණයක පැවතිය හැකි සමානුපාතික නියතවල ඒකක මාන විශ්ලේෂණය. ඒකක මාන විශ්ලේෂණය මගින් නිර්ණය කළ හැකියි. අපි ගමු භෞතික සමීකරණයක්. අපි ගමු විස්ථාපනය සමානයි C කියලා මාන තියෙන නියතයක් තියෙනවා. ඒකක තියෙන මාන තියෙන නියතයක් තියෙනවා. ඒක වතාවක් අපි ගමු ප්‍රවේගය කියලා. ප්‍රවේගයේ වර්ගය කියලා ගමු. ඒත් මාන විශ්ලේෂණය කරොත් එහෙම මේ පැත්තේ මාන මේ පැත්තේ මාන අපි දන්නවා මේකේ මානක් දන්නවා මේකේ මානක් දන්නවා. ඒක මාන විශ්ලේෂණය කරොත් මෙයාගේ මාන මට හොයාගන්න පුළුවන්. මෙයාගේ මාන හොයාගත්ත කියන්නේ එයාගේ ඒක මට හොයාගන්න පුළුවන්. ඒක 100ක හරි. මෙයාගේ මාන හොයාගත්ත කියන්නේ එයාගේ මාන ඇතුලේ මට ඒකකේ මොකද්ද කියලා කියන්න පුළුවන්. තව අමතරව දෙයක් කියන්නම්. අපිට කවදාවත් මෙතන දැන් බලන්න මේ ගණන් වල විචලනයන් තුනක් තියෙනවා තමයි අපිට හදන්න පුළුවන්. අපි නොදන්නා පද තුනක් තියෙනවා තමයි අපිට ගණන් හදන්න පුළුවන්. x y z. කවදාවත් a b c d කියලා හතරවෙනි විචලනයක් දාන්න බැහැ. ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන මාන වෙන්නේ මේ වගේ m පාවිච්චි කරනවා, l පාවිච්චි කරනවා, t පාවිච්චි කරන ස්කන්ධය දිග කාලය. ඒක m වලින් අපි ලියන එක සමීකරණ. l වලින් ලියනවා තව සමීකරණ. t වලින් ලියනවා තව සමීකරණ. ඔක්කොම සමීකරණ තුනයි තියෙන්නේ. එතකොට ඔක්කොම සමීකරණ තුනයි නම් තියෙන්නේ. නොදන්නා පද තුනයි අපිට හොයන්න පුළුවන්. ඒකින්ද විචලනයන් තුනයි අපිට හොයාගන්න පුළුවන්. ඒකින්ද විචලනයන් තුනකට වඩා වැඩි වුණොත් නොදන්නා පද තුනකට වඩා වැඩි වුණොත් ඒවා හොයන්න බෑ. ඊළඟ 27 වෙනි ගාන 27 වෙනි ගාන 2012 ආපු ගාන. ඒ කියනවා A සමානයි K R වල n B වල n ප්‍රකාශනයේ මාන සමීකරණය. කියන්නේ මේකේ මාන අරගෙන තියෙනවා. LT ඍණ 2 සමානයි L වල n L බෙදීම T වල m කියලා. K යනු මාන රහිත නියතයි. එතකොට මේ මාන ගද්දී මේ K වල මානේ නැහැ. එතකොට R වලට දාලා මේක තියෙනවා B වලට දාලා මේක තියෙනවා. කොහරි මාන ලියවම මේ විදිහට එන්නේ. අනුරූප භෞතික සමීකරණය වුණා. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය මොකක්ද කියලා අහන්න. එන්නෙම හොයන්න කියලායි කියන්නේ. හරි. දැන් දෙපැත්තේ මාන සමානයි. ඒකින්ද අපිට පුළුවන් මේ දෙපැත්තේ බල සමාන කරන්න. එක එක මානයකට දාලා බල සමාන කරන්න පුළුවන්. එතකොට මේ පොඩ්ඩක් සුළු කරගෙන ඉන්න. LT ඍණ 2 සමානයි L වල n වෙනි බලයයි L වල m වෙනි බලය ගුණ වෙන එක වෙන්නේ. එතකොට ගුණ වෙද්දි මේ බල දෙක එකම පාදයෙන් ඉන්න බල දෙක එකතු වෙනවා. එන්න ගුණ කිරීම. එතන t ඉන්නවා. t ට අදාළව m ඉන්නවා. එක බෙදීම t එකට අදාළව m ඉන්නවා. තාපඩ සුළු කරන්න LT ඍණ 2 සමාන L n දන ඉන්නවා. මේ පහළ තියෙන බලය උඩට ගද්දී ඍණ බලයක් තියෙනවා. හරි. දැන් L වල බල සමාන කරන්න. L වල බලය මේ පැත්තේ 1 එන 1 සමාන n දන n කියලා එන්නේ. L වල T වල බල සමාන කරන්න මේ පැත්තේ ඍණ 2යි මේ පැත්තේ ඍණ 1. මේකටක් ගන්න සුළු කරයි. m සමානයි 2ක් කියලා. m සමානයි 2යි නෝ. මට ලියන්න ඕන මේකෙන් n සමානයි මෙතන 2ක් ආදේශ කරනවා ඍණ 1යි කියන. දැන් මේ සමීකරණය ආදේශ කළා බලන්න. එමුත් හෙව්වා එමුත් හෙව්වා. මොකද a සමානයි එනවා k r වල ඍණ 1 m වල 2 m කියන්නේ 2 b වල 2 කියන්නේ. පස්වෙනි උත්තර 28 වෙනි ගාන 2013 ආපු ගාන
ප්ලාන්ක් නියතේ SI එක. ප්ලාන්ක් නියතේ. ප්ලාන්ක් නියතේ මතක නම් ජූල් තත්පර කියලා එන්න. ප්ලාන්ක් නියතේ SI එක. ඒක මතක නැත්තම් ඒකට අදාළ සමීකරණයක්ව මතක තියාගන්න. E සමාන HF. මේ කෙමිස්ට්‍රි වලදී හම්බෙන. කෙමිස්ට්‍රි මුල් පාඩමේ. E කියන්නේ ජූල්. එච්චර ඒකකේ තමයි හොයන්න තියෙන්නේ. F වල ඒකකය මේක හර්ට්ස් නේ. එහෙම ලියන්න බෑ. හර්ට්ස් කියන්නේ තත්පරය. ඒකට H සමාන ස්ක්‍රීන් එකේ මෙහෙට එද්දී තත්පර වෙනවා. ජූල් තත්පර. 29 වෙනි ගණන 2014 ආපු ගානක්. ඒකක පමණක් සැලකීමේදී පහත සඳහන් කුමන රාශිය ඒවායි ඉතිරි ඒවායින් වෙනස් වේද? පළවෙනි එක භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. දෙවෙනි එක කියන්නේ යාන්ත්‍රික විභව ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ ශක්තිය. යාන්ත්‍රික විභව ශක්තිය කියන්නේ ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. ඒකත් ශක්තිය. ඔක්කොම ශක්තිය. අතර කාර්යය කියන්නේ ශක්තිය. ක්ෂමතාව කියන්නේ කාර්ය කිරීම ශීඝ්‍රතාවය කියන්නේ ශක්තිය වීම කාලයක් ක්ෂමතාව කියන්නේ. පහ තමයි වැරදි කියන්නේ. පහ තමයි උත්තර. වෙනස් වෙන්නේ පස්සේ නේ. උත්තරේ පහ. 30 වෙනි ගාන 2014 ආපු ගාන. පහද කුමන රාශි වලට මාන රහිත වේද කියලා අහන මාන රහිත රාශීන් අහන. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය. වල යාන්ත්‍ර විද්‍යාව පාඩම බලලා නම් තියෙන්නේ සාපේක්ෂ ප්‍රවේගයක් අපි හැම වෙලේම කියද්දී ඒකේ ප්‍රවේගයට ඒකකයක් දානවා. ඒ කියන්නේ ඒකට අනිවාර්යෙන් මානයක් තියෙනවා. නැත්නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න. සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම අපි ලියන්න පුළුවන් අපිට VAB සමානයි. ඒ කියන්නේ B ට සාපේක්ෂ ඒකේ ප්‍රවේගය සමානයි VAE ධන VEB කියලා. මේක අකුරු දෙක මාරු කරන්න පුළුවන් VAE මේක ඍණ කරලා මේක අකුරු දෙක මාරු කරන්න පුළුවන්. මේ ඉන්නේ B ට සාපේක්ෂව පොළවේ වේගය ඒක ඍණ කරලා පොළොවට සාපේක්ෂව B ගේ වේගය කියලා දාගන්න පුළුවන්. B ගේ ප්‍රවේගය. එතකොට මේ පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. මේක ප්‍රවේගය. ඒකට ඒකකයක් තියෙනවා. මේකත් ප්‍රවේගය. ඒකටත් ඒකකයක් තියෙනවා. ඒ කියන්නේ මානෙකුත් තියෙනවා. මේක සුළු වුණාම ඉන්නේ මානයක් තියෙන දෙයක්. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන එකට මානයක් තියෙනවා. ඒකකයක් තියෙනවා. ඒකට A වෙන්නද? B සාපේක්ෂ ඝනත්වය. අපි සාපේක්ෂ ඝනත්වය කියන්නේ යම් ද්‍රව්‍යයේ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදුවා වෙන එක. යම් ද්‍රව්‍යයේ ඝනත්වය ජලයේ ඝනත්වයට දාන අනුපාතය. සාපේක්ෂ ඝනත්වය සමාන යම් ද්‍රව්‍යයේ ඝනත්වය බෙදන්න ඕන ජලයේ ඝනත්වය. මේකට ඕන නම් ඒකක ආදේශ කරලා බලන්න. නැත්නම් මාන ආදේශ කරලා බලන්න. ඝනත්වයට කිලෝග්‍රෑම් m ඍණ 3 වැටෙනවා. කිලෝග්‍රෑම් m ඍණ 3. ඉතින් ජලයේ ඝනත්වයට කිලෝග්‍රෑම් m ඍණ 3 වුණා වැටෙනවා. ඒකක වලට කැපිලා යනවා. මාන වල මාන එනම් ඒත් කැපිලා යනවා. අංගන එකක් එන්නේ. ඒ කියන්නේ මාන රහිත. B හරි. C එක බලන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව. අපි RH කියලා කියනවා. මේ සාපේක්ෂ ආර්ද්‍රතාව කියන එක හැම වෙලේම ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒක ඉලක්කම. ඒකින් මේකේ මානය නෑ. ඒකේ මානය 1. මේකත් මාන රහිතයි. ඔන්න මම තව ටිකක් පැහැදිලි කරන්නම්. RH වල ලියන්න පුළුවන් සමීකරණයක් විදිහට යම් පද්ධතියක් තුල පවතින ජල වාෂ්ප ස්කන්ධය තව වඩකින් මේ ගන්න වෙන්නේ යම් පද්ධතියක් තුල පවතින ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න ඕනේ. එම පද්ධතිය සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ගුණ කරන්න ඕනේ 100ට 100. ප්‍රතිශතයක් කරන්නේ මේ 100ට 100 ලකුණ ගන්න. දැන් මේකත් ස්කන්ධය ඒකක කැපිලා යනවා. ඒකින්ද මානයක් නැතුව යනවා. මානය 1 කියලා තමයි. ඒකින්ද මේකත් මාන රහිත. සීතල. ඒකින්ද උත්තරේ එන්නේ 3 වෙනි උත්තරේ. 31 වෙනි ගාන 2015 ආපු ගාන. ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනු ආරෝපණ ඒකකයේකි විභව ඒකකයේකි ධාරාවේ ඒකකයේකි ශක්තිය ඒකකයේකි විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ඒකකයේකි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය ඒකකයේකි. ඒක අපිට කලිනුත් හම්බුණා. කලින් MC කිව්වා. උත්තරේ 4. 32 වෙනි ගාන
2017 ආපු ගාන. ABCD යන වෙනස් මාන සහිත භෞතික රාශීන් වන අතර ABCD කියන්නේ වෙනස් මාන තියෙන භෞතික රාශි. වන අතර K කියන්නේ මාන රහිත නියත. Kට මාන නැහැ. පහත සම්බන්ධතා සලකා බලන්න. කැපිටල් A එකේ කියනවා K ඒකණය සමානයි B. එතකොට K වලට මාන නැහැ. දැන් සමාන කිරීමක් තියෙන්නේ. එතකොට මේ දෙපැත්තේ මාන සමාන වෙන්න ඕන. දෙපැත්තේ මාන. Aටයි Bටයි මේක කියන්නේ A B C D ට වෙනස් මාන තියෙන්නේ කියලා. එතකොට මට ලියන්න පුළුවන් K මාන රහිත නියතයක් හින්දා ඒ ගණේ මාන අපිට සමානයි කියලා ලියන්න පුළුවන් B වල මාන වලට. ඒක වෙන්න පුළුවන්. මම කියලා තිබ්බේ A වල A B C D වල මාන තමයි වෙනස් කියලා කිව්වේ. B එක බලන්න. B සමාන AC කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි මාන විදියට ගත්තොත් එහෙනම් දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ D වල මාන සමාන වෙන්න ඕනේ. A වල මාන වැඩි කිරීම C වල මාන වලට. එතකොට බලන්න ඒ තුන් දෙනාටම වෙනස් මාන තියෙන්න පුළුවන්. A වල මානයි C වල මානයි වැඩි කරපුවම D වල මාන එන්නේ. ඒක වෙනස් මාන තියෙන්න පුළුවන් තුන් දෙනාට. ඒක පිළිගන්න පුළුවන්. C එක බලන්න. A සමානයි KB. ඒ කියන්නේ දැන් K මාන රහිත නියතයන්නේ. ඒකට අපි දෙපැත්තේ මාන සමානයි කියලා ගත්තොත් සමාන කිරීමක් තියෙන දෙපැත්තේ මාන සමාන වෙනවා. සමානයි කියලා ගත්තොත් K වල මාන නැහැ. ඒ කියන්නේ එකයි. එහෙනම් A වල මාන සමානයි B වල මාන පිරෙනවා. එහෙම වෙන්න බෑද? මොකද ගාන මුල කියලා තිබ්බා A B C D යන වෙනස් මාන සහිත භෞතික රාශීන් K. මේක වෙන්න බෑ. එතකොට C වැරදි. ඉතින් උත්තරේ එන්නේ A හා B පමණක් මාන ලෙස වළංගු වේ. තුන්වෙනි උත්තරය. 33 වෙනි ගාන 2018 ආපු ගාන. පීඩනයේ ඒකකේ වගේ. පීඩනයේ ඒකක එකපාර මතක නැත්නම් පීඩනයට අදාළ සමීකරණය ලියා ගන්න. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය ඒකක ඔයාලා ලියන්න බෑ. ඒකක පැත්තෙන් හදාන ගිහිල්ලා ගන්න පුළුවන් නැත්නම් මාන පැත්තෙන් හදාන යන්න පුළුවන්. අපි මේක මාන පැත්තෙන් නියම බලයේ මාන වෙන්නේ MLT ඍණ 2. වර්ග බලයේ මාන වෙන්නේ L වර්ග. කැමති නැහැ ඒකක පැත්තෙන් හදාන යන්න. එක L එකට එක L එකක් හදනවා. ML ඍණ 1 T ඍණ 2 කියලා එනවා. ඊට පස්සේ මේක ඒකක වල පරිවර්තනය කරනවා. සම්මත ඒකක වලට. M කියන්නේ කිලෝග්‍රෑම්, L ඍණ 1 කියන්නේ මීටරයට, T ඍණ 2 කියන්නේ S ඍණ 2. තත්පර වර්ගයට. තුන්වෙනි උත්තර. 34 වෙනි ගාන 2018 ආපු ගාන. 34 2018 ආපු ගාන. x y සහ z වෙනස් මාන සහිත භෞතික රාශි තුනක් නිරූපණය කරයි. සමීකරණයක් දීලා තියෙනවා p සමානයි ax ධන by ධන c z කියලා. අපි දන්නවා මේ සමාන කිරීමකින් ධන ලකුණකින් ඍණ ලකුණකින් ප්‍රකාශන වෙන්නේ ප්‍රකාශන වල මාන සමාන වෙනවා. මගින් දැක්වෙන ආකාරයේ P නම් වෙනත් භෞතික රාශියක් සකස් කිරීම සඳහා සම්බන්ධ කළ හැකියි. පහත ප්‍රකාශන වලින් අනෙක් ඒවාට වඩා වෙනස් මාන ඇත්තේ කුමටද කියලා අහන්න. පළවෙනි එක දීලා තියෙන AX. හරි AX කියන්නේ ඉතින් AX ට තියෙන AX ගේ මානම. ඒක මාන විදිහට අපි ලියුවොත් එහෙම මෙයා ලියන්නේ AX ගේ මාන. මම මෙතන මේ හතර දෙනාගේ මාන සමානයි. ඒකත් පැත්තෙන් ලියාගෙන යන්නේ. P වල මාන සමාන වෙනවා AX වල මාන වලට සමාන වෙන්න ඕනේ. BY වල මාන වලට සමාන වෙන්න ඕනේ. CZ වල මාන වලට. ඒකත් පැත්තෙන් ලියන්නේ. ඊළඟට තියෙන්නේ AX වල මාන AX ඍණ CZ. දැන් මේකේ මාන විදියට බලුවොත් එහෙනම් මේකේ මාන වෙන්නේ අන්න සමාන මාන දෙක. අඩු කිරීමක් දාන්න පුළුවන් නම් ඒකේ එන්නේ අනිවාර්යෙන් සමාන මාන දෙක. අනිත් එක තමයි අපි දන්නවා මෙතනම AX වල මානයි CZ වල මානයි සමාන. ඒකින්ද මේකෙන් අවසානට එන්නේ AX වල මානව තමයි. මාන සමානයි. ඒකින්ද අන්තිමට උත්තරේ දෙන්නේ AX වල මානයි නේද? මේ දෙන්න සමාන එකයි දෙක. ඒක සමාන මාන තියෙනවා.
තුන්වෙනි එක බලන්න. AX වතාවක් CZ බෙදීම BY. මේකේ මාන බැලුවොත් AX ට තියෙන AX මාන CZ ගෙත් මම AX පැත්තෙන් යනවා. CZ තියෙන්නේ මේ AX ගේ මානම තමයි. ඒ දෙන සමාන. ඒ දෙන මාන සමානයි. BY ට තියෙන AX ගේ මානම තමයි. එතන AX. BY ට තියෙන AX ගේ මානම තමයි. ඉතින් මේ මාන වලට මේ මාන ගත්තොත් එහෙනම් ආපහු උත්තරේ දෙන්නේ AX ගේ මානම. හතරවෙනි BY වල වර්ගය බෙදීම P. ඒ මාන අරන් බලන්න. BY වල මාන ගත්තොත් එimhe BY වල මාන සමාන වෙනවා AX වල මාන වලට. ඒකින්ද AX වතාවක් AX කියලා මට ලියන්න පුළුවන්. මොකද BY වර්ගයක් තියෙනවා. බෙදීම P කියන්නේ B වල මාන සමාන නම් AX වල මාන වලට. ඉතින් ආපහු AX වල මාන වලට AX වල මාන කැපිලා අවසානයේ ඉතුරු වෙන්නේ AX වල මාන විතරයි. පස්වෙනි එක බලන්න. පස්වෙනි BY වතාවක් CZ. ඒකේ මාන අරන් බැලුවොත් BY වල මාන සමාන වෙනවා AX වල මාන වලට. CZ වල මාන සමාන වෙනවා ඒත් AX වල මාන වලට. අවසානයේ ඉන්නේ AX වල මාන වල වර්ගයක්. දැන් මේක තමයි වෙන්න බැරි උත්තරේ. අනිත් හතර දෙනාගේ මාන සමාන නැහැ. අරයාගේ මාන වෙනස්. පස්වෙනි උත්තරේ. 35 වෙනි ගාන 2019 ආපු ගාන. 35 වෙනි ගාන. පහත සඳහන් ඒකක අතුරින් මූලික ඒකකයක් නොවන්නේ. අපි දන්නවා මූලික ඒකක හතක් තියෙනවා. දීඝ ස්කන්ධය, කාලය, ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, තාපගතික උෂ්ණත්වය, දීප්ත තීව්‍රතාවය. දිගමයින මූලික ඒකකය අපි SI එකක විදිහට මීටර තමයි පාවිච්චි කරන්නේ. ස්කන්ධය මනින් කිලෝග්‍රෑම්, කාලය මනින් තත්පර වලට, ධාරාව මනින් ඇම්පියර් වලට, ද්‍රව්‍ය ප්‍රමාණය මනින් මවුල වලට, තාපගතික උෂ්ණත්වය මනින් කෙල්වින් වලින් කැපිටල් K, දීප්ත තීව්‍රතාව මනින් කැන්ඩලා වලට. මෙතන එකේ ඉන්න මීටර්, දෙකේ ඉන්න ජූල්. ජූල් කියන්නේ ශක්තියමයි ටික. ඒ කියන්නේ ඒවා ව්‍යුත්පන්නය. අපි කියනවා මූලික ඒකක එකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙන ඒකක වලට ව්‍යුත්පන්න ඒකක කියලා. ඔන්න මේකේ මූලික ඒකක වලින් ලියලා බලන්න. කිලෝග්‍රෑම්, m වර්ග, විස්තරින දෙක කියලා එන්නේ. මේක ව්‍යුත්පන්න ඒකකයක්. ඒක නොවන්නේ දෙවෙනි. කැන්ඩලා, කෙල්වින්, මවුල ඒ හතරම මූලික ඒකක. 36 වෙනි ගාන 2019 ගාන. ගුරුත්වාකර්ෂණ නියතය G වල මාන මොනවද කියලා අහන්න. මේක මාන මතක නැත්නම් ගුරුත්වාකර්ෂණ නියතයේ තියෙන සමීකරණයක් ලියාගන්න. මම ලියන නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම සමීකරණය සමානයි G m1 m2 බෙදීම r වර්ග. අර දෙපැත්තේ මාන ලියලා G වල මාන අපිට ගන්න පුළුවන්. මාන ලියනවා නම් F වල මාන සමාන වෙනවා G m1 m2 බෙදීම r වර්ග. මේ මාන වලට F කියන්නේ බලයක්, m1 m2 කියන්නේ මේවා ස්කන්ධ, r කියන්නේ ග්‍රහලෝක අතර තියෙන ග්‍රහලෝක වල ගුරුත්ව කේන්ද්‍ර අතර තියෙන දුර. r කියන්නේ දුරක්. මාන ලියන්න F වල මාන ලියන්න පුළුවන් mlt ඊළඟ සමාන G වල මාන තමයි අපි හොයන්න යන්නේ. m1 වල මාන m2 වල මාන දෙකම m කියලා ලියන්නේ. r කියන්නේ දිගක්, ඒ කියන්නේ l. අර r වර්ගයේ ඉන්නේ l වර්ගය. සුළු කරන්න. G වල මාන සමාන වෙනවා. එකෙන් එකට එකෙන් කැපිලා යනවා. මේ පැත්තට එද්දි m ඍණ එක වෙලා යනවා. m වල ඍණ එකකින් බලන්න.
මේ L වර්ගයෙන් මෙහෙට ගියපම L ඝනයක් වෙනවා. මේක T ඍණ 2යි. හතරවෙනි උත්තරේ. 37 වෙනි ගාන ප්ලාන්ක් නියතේ මාන වලින්. 37 2020 ආපු ගාන. ප්ලාන්ක් නියතේ මාන අහන්න. අර ප්ලාන්ක් නියතේ ඒකක මතක නැහැ ඒක මාන කරලා ගන්න. ජූල් කියන්නේ ශක්තිය, ජූල් වල මාන M L වර්ග T ඍණ 2. S කියන්නේ තප්පර. ඒ කියන්නේ T. සුළු කරන්න M L වර්ග T ඍණ 1 කියලා. එහෙනම් මතක නැත්තම් ප්ලාන්ක් නියතේ ඒකකත් මතක නැත්තම් ප්ලාන්ක් නියතේ තියෙන සමීකරණයක් ගන්න. E සමාන h. ඒ කියන්නේ ශක්තිය. h කියන්නේ ප්ලාන්ක් නියතේ, F කියන්නේ සංඛ්‍යාව. ශක්තියේ මාන M L වර්ග T ඍණ 2 සමානයි. h වල මාන වතාවයි. F කියන්නේ තත්පරයට කියන්නේ. එතකොට T ඍණ 1 F වල මානයි. සුළු කරන්න h වල මාන වෙනවා M L වර්ග T ඍණ 1. පස්වෙනි උත්තරේ. 22 දාපු ගාන 2022 දාපු ගාන පහත දක්වා ඇති රාශි යුගල අතුරින් කුමක් පිළිවෙලින් දෛශිකයකින් හා දිශයකින් සමන්විත වන්නේද? දෛශිකයක් අදිශ. පළවෙනි එක ස්කන්ධයේ ප්‍රවේගය. ස්කන්ධය කියන්නේ අදිශය. ප්‍රවේගය කියන්නේ දෛශිකය. ඒකට පිළිවෙල වැඩි. දෙවෙනි එක මොනවද? ක්ෂමතාවේ වේගය. ක්ෂමතාව කියන්නේ අදිශය. වේගය කියන්නේ අදිශය. දෙකම අදිශය. ඉන්න දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක කාර්ය දුර. කාර්ය කියන්නේ අදිශයක්. දුර කියන්නේ අදිශය. තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක බලය විභව ශක්තිය. බලය කියන්නේ දෛශිකය. විභව ශක්තිය කියන්නේ අදිශය. මේ ශක්තියට අදාළ ඔක්කොම අදිශ වෙනවා. කාර්යත් ඒක අදිශයක් වෙනවා. හතරවෙනි එකේ දෛශිකයකේ අදිශයකේ තියෙන. හතරවෙනි එක හරි. පස්වෙනි එක ගම්මිතාව ව්‍යාවර්තය. ගම්මිතාව කියන්නේ දෛශිකය. ව්‍යාවර්තය කියන්නේ දෛශිකය. පස්වෙනි එකත් වැරදි. හරි උත්තරේ හතරවෙනි උත්තරේ. ඊළඟ 2023 ආපු පළවෙනි ප්‍රශ්න. 2023 ආපු පළවෙනි ප්‍රශ්න. ඒකත් අහන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ මොකේ එකකද කියලා අහන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය එකක. පළවෙනි උත්තරේ.